කඩුවෙල මහේස්ත්‍රාත් ජානිමා විජේ බණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇති බව අධිකරණ සේවා ආරංචි මාර්ග පවසනවා. මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබීමටද මේ වන විට පියවරගෙන ඇති බවයි සඳහන් වන්නේ. අධිකරණ සේවා කොමිෂන් සභාව ඇගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇත්තේ මහේස්ත්‍රාත්වරියට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමෙන් අනතුරුවයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේකකාධිකාරීවරිය සහ එහි සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකු පහුගිය සිකුරාදා අධිකරණ සේවා කොමිෂන් සභාවට ගෙන්වා විමර්ශන සිදු කොට ඇති අතර මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවීමට කොමිසම තීරණය කොට ඇත්තේ ඉන්පසුවයි. මේ අතර මහේස්ත්‍රාත් නිලමැදිරියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවීමට නියම කොට ඇති අතර අද දිනේදී අයට එහි පැමිණ ඇගේ පෞද්ගලික භාණ්ඩ ඇතනම් මේවා රැගෙන යාමට අවසර දී ඇතැයි අධිකරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවා. අධිකරණ සේවා ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේ අධිකරණයේ විභාග නඩුගොනු කිහිපයකට අදාළව යම් අක්‍රමිකතා සිදුව ඇති බවට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති අතර එම ප්‍රශ්නගත නඩුගොනු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එම මූලික විමර්ශනවලදී යම් අක්‍රමිකතා සිදු වී ඇති බවට හෙළි වූ කරුණු වලට අනුව මහේස්ත්‍රාත්වරියගේ සේවය වහාම අත්හිටුවා ඉදිරි විමර්ශන කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මහේස්ත්‍රාත්වරියට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් යන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේම නීතිවේදීන් සහ තවත් වෘත්තීය වේදීන් සිය අප්‍රසාදය පළ කරමින් තිබෙනවා.